තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද 16 වන දිනයේ කල්මුනේ මරදමුනේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සොදිසි මෙහෙයුමකදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 25 හැවිරිදි එක්තරු පියකි. ඔහු සහ බිරිඳ තිරික්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදිංචිව සිට ඇත. මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමග මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්දෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබේ. ඒ අනුව තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශන සිදු කර ඇත. පසුව ලැබුණු තොරතුරු මත ඔහු පදිංචිව සිටි ස්ථාන කිහිපයකට ගොස් තිබේ. එහිදී එක් ස්ථානයකදී සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් හමු ඇත. ඒ අනුව බිරිඳගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු දින 3කට පෙර ඔහු සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති බවය. ඒ අනුව ඔහු ගැවසිය හැකි ස්ථාන පිළිබඳ සිදු කළ සොදිසි කිරීමකදී සැකකරුව කල්මුනේ මරදමුනේ ප්‍රදේශයේදී අද පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විට ඔහු හිස බූගා සිය පෙනුම වෙනස් කරගෙන සිටි බව පොලිසිය පවසයි. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු පොතුවිල් පොලිසිය භාර දී තිබේ. ප්‍රකට සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ලොව පුරා ඉහළ ආකර්ෂණයක් හිමිවීම කෙරෙහි අප සතු සුන්දර පරිසර පද්ධතිය මෙන්ම මෙරට ජනතාව සතු ආගන්තුක සත්කාරයද හේතු වී ඇති බව නොරහසකි. නමුත් ඇතැම් නොහික්මුණු පුද්ගලයන් හේතුවෙන් විදේශීය සංචාරකීන්ට මෙරටදී අපහසුතාවන්ට මුහුණ පාන්නට සිදුවන අවස්ථාද බොහෝය. එවන් සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යන විදේශීය කාන්තාවකට පුද්ගලයෙකු සිය ලිංගික අවයව පෙන්වන්න ආකාරයයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පසුබිමක එම සිදුවීමට මුහුණ පෑ 24 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාව ඊයේ පස්වරුවේ සංචාරක පොලිස් කොට්ටාසයට විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිල්ලක් සිදු කර තිබේ. ඒ අනුව සැකකරුව සොයා තිරුක්කෝවිල් පොලිසිය හා පොතුවිල් පොලිසිය සමග එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි අදාළ නවසීලන්ත ජාතික තරුණිය ඔක්තෝබර් 25 වනදා ආරුගම්බේ ප්‍රදේශයේ සිට පාසිකුඩා දක්වා ත්‍රිරෝද රථයකින් ගමන් කරන අතරතුර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා මුණ ගැසී කතාබහ කර ඇති බවය. අදාළ පුද්ගලයා මෙම අශෝභන ක්‍රියාව සිදු කර ඇත්තේ ඒ අතර වාරයේදීය.